යායලා නගර සභාවේ නාගරික මන්ත්‍රීතුමාදී. මොකක්ද සර් මේ වෙලා තියෙන්නේ? කවුද ආගෙන්ද කම්ප්ලේන්ට් ඇවිල්ලා තියෙන්නේ? මහ ජනතාවගෙන් ආපු කම්ප්ලේන්ට් එක මොකද්ද? මට මහ ජනතාවගෙන් ආපු මොකක් හරි තියෙනවා නම් පෙන්වන්න. දැන් සභාවෙන් අපි ආණ්ඩුව එකත් එක්ක සාකච්ඡා ඉල්ලලා තියෙනවා. සාකච්ඡා ගෙනල්ලා තියෙනවා. මේවා අයින් කරන්න එපා කියලා මේ මිනිස්සු ඔක්කොගෙම ඉල්ලීම් අත්සන් කරලා දීලා තියෙනවා. මොකද්ද මේක කරන්නේ මේ මිනිස්සුන්ට මොකද්ද මේ අසාධාරණ කරන්නේ? මේ නගර සභාවේ ලේකම් කියලා බොරු නම්බර දීලා කතා කරන්නේ කවුද මේ? මම නාගරික මන්ත්‍රී කරුණාජීව මම ලේකම්තුමියට දැන් කතා කරනවා. කොහොම ඉන්නකෝ? ජායලා නගර සභාවේ මේ පක්ෂ වැඩක් නැහැ. මිනිස්සුන්ට සාධාරණය කරන්න ඕනේ. ඒ මිනිස්සුන්ට දැන් හදලා දීලා තමයි කියන්නේ. මේ මිනිස්සු කරන කාර්යය. මේ ඔයගොල්ලන් මේ රජයෙන් මේ බොරු බයිලා ගහන්න එපා. මිනිස්සුන්ට සාධාරණය වෙන්න. ඔක්කොටම ඉස්සල්ලා. මේ ඔයගොල්ලන් දැන් දුන්නානේ මට නම්බරයක්. යන්න එපා පොඩ්ඩයි නේද? මොකද මුකුත් නැහැ. මේක පෙන්නන්න ඕනේ. මේ කරන්නේ බොරුවක් කියන දේ. 0.75 0.75 35 83. හරිද? හෙලෝ. අපේ ලේකම්තුමියද? එන ඔබතුමා කවුද මේ? කාරණාව මේ කඩයක් අයින් කරන්න කියලා තියෙනවා ඔබතුමා මේ නගර සභාවේ ලේකම් කියලා. මේ ආර්.ඩී. එකේ නෙමෙයි ඔබතුමා නගර සභාවේ ලේකම්තුමාද? ආගේද? අම්මා මේ බොරුව කරන්න එපානේ. මේගොල්ලන් මේ ගේමක් ගහන්නේ. ඔව් කවුරුන් නමක් දාලා. හරිද? මේ മന്ത്രിතුමාගේ ලේකම්. එහෙමනම් සාධාරණ වෙන්න මහත්තයෝ. අපි රාජකාරිය කියන්නේ එහෙම කරන්න එපා. මනුස්සකම කියන දේ යන්න. රාජකාරිය හරියට කරන්න ඕනේ නේද සාධාරණ. අපි අසාධාරණයට අපි ගොඩෙන් මම ලේකම්තුමිය දෙන්න උත්සාහන්නකෝ ඔයගොල්ලන්ට වැඩිස්නේ. ලේකම්තුමිය. මොකද? මේ ගේම වගරම ඔබ ඉදිරියට වරෙන් සභාවට මම හෙලෝ හෙලෝ ලේකම්තුමියද? ලේකම්තුමිය මම කරුණාජීව. මේ ලේකම්තුමිය කිව්වා කියලා ආර්.ඩී. එකෙන් දැන් මේ බොරු නම්බර වගේක් දාගෙන මම මෙතනට ආවා මේ ප්‍රශ්නේ ළඟට. මේ පාර අයින් වල තියෙන කඩ අයින් කරන්න යනවා එක කඩයක්. දිගටම කඩ තියෙනවා. මේ එක කඩයක් අයින් කරන්න යනවා කේසෝන් එක ඉස්සරහා තියෙන අර බීම අහිංසක මිනිස්සුන්ගේ. ආර්.ඩී. එකෙන් ඇවිල්ලා දැන් ඔව් අපි දැන් ආර්.ඩී. එකෙන් සාකච්ඡාවක් ඉල්ලලා තිබුණා. ඔකට අපි කතා කරන්නේ. එදා අපි මිනිස්සු වෙනුවෙත් ඔකටනේ. දැන් ලේකම්තුමිය කිව්වා මේ ආර්.ඩී. එකෙන් ඇවිල්ලා ඊට පස්සේ නම්බරයක් දුන්නා නගර සභාවේ ලේකම් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීගේ ලේකම් කතා කරලා කියලා. මම නගර සභාවේ ලේකම් මොකද්ද මේ වංචාවක් ගන්නේ මේ මිනිස්සුන්ට අහිංසක මිනිස්සුනේ ලේකම්තුමිය. නෑ අරයාගේ කවුද නගර ස්ටෙප්නිගේ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ ලේකම් කියලා එක්කෙනෙක් නම්බරේ මොකද්ද නගර සභාවේ කියලා එයාගේ නම්බරේ දීලා ලේකම්තුමා කියලා. එහෙම කරන්න හොඳ නෑනේ. දැන් අපි සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවානේ. දැන් හෙට සභාවේ මම කතා කරනවා ඕක.
හරි. හරි ලේකම්තුමිය හරි. රුව කරන්න එපා මිනිස්සුන්ට මේ අහිංසක මිනිස්සුන්ට සාධාරණය කරන්න. මන්ත්‍රීතුමා නෙමෙයි වැඩි කල් දුවන්නේ නැහැ. 7-8යි දුවන්නේ. මේ සෙල්ලම් කරන්න නම් ලෑස්ති වෙන්න එපා ජාල ජනතාවත් එක්ක. ඒක හොඳට මතක තියාගන්න. අපිටත් ගහනවා. අපිටත් ලේකම් මුල් කතා කරලා ස්කේප් එකෙන් යනවා රේක් යනවා චෙක් කරන්න කිව්වේ.